යුරෝපා රාජ්‍යවල ඉතාමත් අසීරු රෙස්ටුරන්ට් වල අත් කහපාට වෙනකම් පිඟන් හොදලා එකතු කරලා වෙන ඩොලර් මේ. ඒ නිසා මම හිතන්නේ අපිට එහෙම ඩොලර් පුච්චන්න අයිතියක් නැහැ. අද අපේ ආර්ථිකයේ ඩොලර් එකේ වටිනාම කොටස ආරක්ෂා කරලා දීලා තින්නේ විදේශගත ශ්‍රමිකයන්. මතක තබා ගන්න. හැබැයි අපි මුහුණ දෙන අභියෝග දෙකක් තිබෙනවා. ප්‍රධාන දෙකක්. එක අපි මේ වෙන් කරලා ලබ මුදල් ඒ නිසි කාලයේදී වියදම් කිරීමට අසමත් වීමේ ප්‍රශ්නය. මා මුදල් අමාත්‍යාංශයට වාර්තාවක් ගෙන්නගත්ත ව්‍යාපෘති කීපයක ඒ ව්‍යාපෘති කීපයේ ඇස්තමේන්තුව බිලියන 300යි. ඒ ව්‍යාපෘති පටන් ගන්න සැලසුම් කරලා තිබුණේ බිලියන 300ක. හැබැයි ප්‍රමාදය සහ නතර වීම නිසා අලුත් ඇස්තමේන්තුව බිලියන 600යි. ඒතර බිලියන 300ක අපිට කරන්න පුළුවන් කළ හැකි ව්‍යාපෘති වලට අපිට බිලියන 600ක් දරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මේ ප්‍රමාදයේ හැම විටම ගාස්තුවක්. ප්‍රමාදයේ හැම විටම ගාස්තුවක් ලෙස අපිට ගෙවන්න වෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම අපේ කොන්ත්‍රාත්කරුවන් ඉල්ලා සිටින්නේ ඔබ තීරණය කළ තිබුණ අවුරුදු 3කින් මේක නිමා කළ යුතුමයි. එයි ප්‍රමාදයේ ගාස්තුව බවට පත් කරලා බිලියන 300ක වැඩ වෙනුවෙන් බිලියන 600ක් වෙන් කරන්න සිදුවීම මේ රටේ පුරවැසියන් වගේ කියන්න ඕනේ. පුරවැසියන් තමන්ට හැකි ප්‍රමාණයෙන් බදු මුදල් ලබා දීලා තිනවා. භාණ්ඩාගාරයට සල්ලි ඇවිල්ලා තිබෙනවා. බිලියන 300ක් වෙන් කරලා තිබෙනවා. හැබැයි නිසි පරිදිවත් ඉටු කර ගැනීමට අසමත් වීම නිසා බිලියන 600ක් වැය වෙලා තියෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. නිසා අපේ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාට වගකීමක් තියෙනවා. මේ වෙන් කරන මුදල් මේ මොහොතේ වැය කරන එක. අනිත් එක ඒ ව්‍යාපෘතිය ප්‍රමාද වීම විසින් මොකද ව්‍යාපෘතියට හදනවා. දැන් මේ ව්‍යාපෘතිය මා දැක්ක හදලා තියෙනවා. මේක ආර්ථික වශයෙන් වෙන අපිට තිබෙන වාසිය ආර්ථික වාසිය අපි ගණනය කරනවා. ඒ ගණනය කරලා තමයි අපි මේක සක්‍රියතාව යුතු ව්‍යාපෘතියක් ලෙස නම් කරන්නේ. හැබැයි අවුරුදු 3ක අවුරුදු 6ක් ගියොත් මොකද වෙන්නේ? මුදලේ සිද්ධ වෙන හානිය විතරක් නෙවෙයි. ඒ ව්‍යාපෘතිය නිසි පරිදි ඉටු කිරීමට අසමත් වීම නිසා සිද්ධ වෙන ආර්ථික අවශ්‍යතාවක් තියෙනවා. ඒක ගණනය කරොත් කොච්චර වේවිද? ඒ නිසා මේ ප්‍රමාදය අපිට විශාල හානියක් ගෙන දී තිබෙනවා. ඒ නිසා අපේ අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා, ලේකම්තුමා සියලු දෙනා මා දන්නා විශාල වෙහෙසක් දරනවා. ප්‍රමාදයකින් තොරව මේවා නිසි කාලයේදී ඉදිරිපත් අවසන් කරන්න. ඒක මම හිතන අපේ කොන්ත්‍රාත් සමාගම් වෙත පැවරී තිබෙන ප්‍රධානම වගකීම කියලා. දෙවෙනි කරුණ අපි මුහුණ දෙනවා. අපි රුපියල් වලින් වියදම් කරනකොට අපිට වළක්වන්න බැරි විදිහටම ඒකේ ඩොලර් කොටසක් තියෙනවා. අපි පාර හදන්නේ රුපියල් වලින්. හැබැයි අපිට සිමෙන්ති ගේන්න ඩොලර් යනවා. පාර හදන්න යන්ත්‍ර සූත්‍ර ගේන්න ඩොලර් යනවා. අපිට පාර හදන්න අවශ්‍ය වෙන යකඩ ගේන්න ඩොලර් යනවා. මොකද සිද්ධ වෙන්නේ? අපි රුපියල් වලින් වියදම් කරාට ඒ වියදම් කරන රුපියල් ඇතුලේ ඩොලර් පංගුවක් තියෙනවා. ඒ නිසා අපි රුපියල් වලින් වියදම් කරන ටික ප්‍රවේශම් වෙන්නත් උන. අපි රුපියල් තිබුණාටම වියදම් කරන්න බෑ. ඒ රුපියල් වලින් වියදම් කරන ව්‍යාපෘතිය ඇතුලේ යම් ඩොලර් කොටසක් තියෙනවා. එහෙනම් අපේ අභියෝගය තමයි මොකද්ද? එන රුපියල් වලින් වියදම් කරන එක සීමා කරන එකද අපි කළ යුතු. අපිට ඒක හරි ලේසි. රුපියල් වලින් වියදම් කරන එක සීමා කරමු. ප්‍රශ්නයක් එන්නේ. හැබැයි අපේ අභියෝගය තමයි රුපියල් වලින් වියදම් කරන ගමන් ඒක ඇතුලේ තියෙන ඩොලර් ප්‍රමාණය අපි උපයාගන්නේ කොහොමද? ඒක තමයි අපේ ඊළඟ දිගු කාලේ සැලසුම වෙන්න ඕන. 2025 වසර බැලුවොත් අපේ අපනයන ආදායම තියෙන ඩොලර් බිලියන 17යි. අපේ ආනයන වියදම ඩොලර් බිලියන 21ක් තියෙනවා. නිසා අපේ ආනයන සහ අපනයන අතර ඩොලර් බිලියන 4ක ඍණාගයක් තිබෙනවා. අපේ සංචාර කර්මාන්තයේ ඩොලර් බිලියන 3ක් විතර ලැබිලා තිබෙනවා. අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මේ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් අපිට කරන්න අවස්ථාව ලැබෙන්නේ විදේශගත ශ්‍රමිකයන්. ඔවුන්ගේ අවුරුද්ද අපිට එවලා තියෙනවා ඩොලර් බිලියන 8ක්. තනි ඒකකයක් හැටියට හිතුවොත් සුද්ධ ඩොලර් ආදායමක් ලෙස බැලුවොත් ඒක තමයි අපේ විශාලතම ආදායම. සංචාර කර්මාන්තයේ ඩොලර් බිලියන 3යි ගණනක් ලැබුණට සංචාර කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා අපිට ඩොලර් වලින් භාණ්ඩ සහ සේවා සපයන්න සිද්ධ වෙනවා. අපේ නිෂ්පාදන වලින් අපිට ඩොලර් බිලියන 12ක වගේ ආදායමක් අපිට ලැබුණට මොකද අපිට සිද්ධ වෙන්නේ? ඒ ආදායම ලබා ගැනීම සඳහා අපි ඩොලර් වලින් අපිට ආනයන කරන්න සිද්ධ වෙනවා. සුද්ධ ආගයක් ලෙස අපිට ලැබෙන්නේ විදේශගත ශ්‍රමිකයන් වෙන ඩොලර් බිලියන 8ක්. මම හිතන අපිට මේ අපි ස්තුතිවන්ත වෙන්න මේ මුල් මාස 4 අපිට ඩොලර් බිලියන 3ක් ලැබිලා තියෙනවා. නමයකට කිව්වේ මුල් මාස 4 ඩොලර් බිලියන 3 අවුරුද්දටම 9ක් විතර ලැබෙනවා. ඒකට අපි අපේක්ෂා කරනවා. ගිය අවුරුද්දට වඩා වැඩි. ඒක තමයි ප්‍රධානම අගය තිබෙන්නේ. ඒ නිසා අපි හැමදෙනාම ඩොලර් වලින් වියදම් කරනකොට කල්පනා කරන්න ඕන. මේ ඩොලර් අපිට එවලා තියෙන මැද පෙරදිග ඉතාමත් අසීරුවෙන් රැකියා කරන අය උපයාගත්තු ඩොලර් මේ. යුරෝපා රාජ්‍යවල ඉතාමත් අසීරුවෙන් රෙස්ටුරන්ට් වල අත් කහපාට වෙනකම් පිඟන් හොදලා එකතු කරලා වෙන ඩොලර් මේ.
ඒ නිසා මම හිතන්නේ අපිට එහෙම ඩොලර් පුච්චන්න අයිතියක් නැහැ. අද අපේ ආර්ථිකයේ ඩොලර් එකේ වටිනාම කොටස ආරක්ෂා කරලා දීලා තින්නේ විදේශගත ශ්‍රමිකයන්. මතක තබා ගන්න. හැබැයි අපි රුපියල් වලින් වියදම් කරන මේතන දැන් මේ ඩොලර් ප්‍රශ්න අපිට මතුවීමේ අනතුරක් තිබෙනවා. ඒකට අපිට සැලසුමක් අවශ්‍යයි. අපි සැලසුම් කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. එකක් අපි ඍජු විදේශ ආයෝජන ගෙනා යුතුයි. අපිට ඉක්මනින් ශනිකව අවුරුද්දක් දෙකක් ඇතුළත අපි ඍජු විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් ඩොලර් වලින් අපි ගෙනෙන්න සැලසුමක් හදන්න ඕන. ඒ සඳහා විශාල බාධාවන් තිබෙනවා. එකක් මම කියන්න කැමතියි. අපේ රාජ්‍ය යාන්ත්‍රණයම තිබෙන අබල දුබලතාවයකට හේතු වෙලා තිබෙනවා. අපි දන්නවා සමහර ව්‍යාපෘති වලට ඇති වී තිබෙන ප්‍රශ්න. සමහර විට අපිට ඉඩම් නිදහස් කර ගැනීම සඳහා තිබෙන යාන්ත්‍රණයම අපිට බාධාවන් ඇති කරලා තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ විදේශ ඍජු ආයෝජන අපිට අවශ්‍යයි. අපිට අර රුපියල් වලින් වියදම් කරනකොට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්න වෙන්නේ එහෙම. අන්න ඒ සඳහා අවශ්‍ය වෙන බාධාවන් ඉවත් කිරීම සඳහා අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම ආයෝජකයන්ට ආයෝජන ආරක්ෂණ පනතක් අපි පාර්ලිමේන්තුවට ඉක්මනින්ම සම්මත කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම ආයෝජකයන්ට තමන්ගේ සියලු කාර්යයන් කර ගැනීම සඳහා තනි කවුලක් නිර්මාණය කරන්න අපි අපේක්ෂා කරනවා. අපිට අවශ්‍යයි ඍජු විදේශ ආයෝජන අවශ්‍යයි ශනිකව අපිට වෙන කලාපයක ඇති වෙන අර්බුදයකට උනත් මුහුණ දෙන්න පුළුවන් මට්ටමේ ආර්ථිකයක් හදාගන්න එක. දෙක අපි අපේ අපනයන වල දිරිගැන්වීමක් අපිට අවශ්‍යයි දැන්. දිරිගැන්වීමක් අපි කළ යුතු තිබෙනවා. විශේෂයෙන්ම අපේ අපනයන වලින් 25ක් තියෙන්නේ එක්සත් ජනපදයේ කේන්ද්‍ර කරගෙන. අපි තවත් රටවල් ගණනාවක අපි අපනයන විවිධාංගීකරණයකට යන්න ඕන. රටවල් වල විවිධාංගීකරණයකටත් යන්න ඕන. බහණ්ඩ වල විවිධාංගීකරණයකටත් අපි යන්න ඕන. ඒ නිසා අපි එකක් අපේ අපනයන පංගුව වැඩි කර ගැනීම. දෙක අපි කල්පනා කරන්න ඕනකම තිබෙනවා අපේ ආනයන ආදේශක කර්මාන්තවලට අපි දිරි දෙන්න ඕන. හැබැයි දිරි දෙනවා කියන්නේ දීර්ඝ කාලයක් වහලා තියෙන එක නෙමෙයි. ඒගොල්ලෝ තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා ජාත්‍යන්තර මට්ටමට එන්න ඕන. හැබැයි සමහර අය කල්පනා කරනවා හැමදාමත් වහලා තබා ගැනීම තමයි ඒ කර්මාන්තයේ ආරක්ෂාව කියලා. වහලා තබා ගැනීමම නෙමෙයි. තාක්ෂණය හරහා අලුත් කළමනාකාරීත්වය හරහා නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීම ජාත්‍යන්තර මට්ටමේ තරඟ කරන්න පුළුවන් විදිහට අපේ නිෂ්පාදකයන් ශක්තිමත් කරන්න ඕන. එහෙම නැතුව මේ මිලියන 22කට කර්මාන්ත කරලා වැඩක් නැහැ. සාමාන්‍ය ගත්තොත් අපේ රටේ දවසකට වෙළඳපොළට බඩු ගන්න බඩු විකුණන්න දවසකට එන්නේ මිලියන 3.8යි. ලක්ෂ 38යි. ඉන්දියාව ආසන්න වශයෙන් ගත්තොත් ඉන්දියාව දවසකට වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙනවා මිලියන 400ක්. අපි කොතනද ඉන්නේ? අපිට මේ මිලියන 3යි නේ ලක්ෂ 38කට මාකට් එකත් එක්ක තරඟ කරන්න අපේ කර්මාන්ත කරුවෝ ඇති ඵලය කොහොමද? අපි ඕන් ජාත්‍යන්තර මට්ටමට ගෙන යන්න නම් අපේ නිෂ්පාදන පිරිවෙල අඩු කරන්න ඕන, කාර්යක්ෂමතාවය ඇති කරන්න ඕනකම තිබෙනවා. ඒ පිළිබඳ අවශ්‍ය වෙන සහාය අපි ආණ්ඩුවකට ලබා දෙන්න සූදානම් කරනවා. ඒ අනුව අපි අපනයන ආදායම් වර්ධනය කර ගැනීමත් ආනයන ආදේශක භාණ්ඩ වලට අපි ප්‍රවිෂ්ඨ වීමත් අවශ්‍යකම තිබෙනවා. අපි ඉදිරියේ තිබෙන මේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් ලෙස.